යෝ කට්ටිය මොකද වෙන්නේ ඉතින් මාස 6කට වගේ පස්සේ තමයි මම YouTube එකට වීඩියෝ එකක් දාන්නේ Gloomy channel එකෙන්. ඉතින් මචං මටම track එකට 5 million ඇවිල්ලා තිබ්බා views. ඉතින් thank you. ඒක ලොකු ගාණක් නෙමෙයි දැන් මියුසික් එක බලද්දි ඒ වුණාට ඒ සින්දුව මචං අපේ මිනිමිගේ මගේ අපි හැමෝගෙම ජීවිතවල එක පැත්තක් ගැන තමයි ඒ සින්දුව අපි කරේ. ඉතින් අපිට ඒ සින්දුව මාර ස්පෙෂල්. ඉතින් ඒකට thank you හැමෝටම මිලියන 5ක් බලලා තිබ්බ ට්‍රැක් එක. ඉතින් ඒකට ගොඩක් thank you. ඒක කියන්නත් එක තමයි මම අද ආවේ. ඉතින් ඒ ගැන නෙමෙයි අද කතා කරන්න ආවේ මචං. අද මචං මම ප්‍රොඩියුස් කරපු අලුත් ට්‍රැක් එකක් ඇවිල්ලා තිබ්බා Rolex BMW කියලා. හනියාගේ channel එකෙන් තමයි මචං දාලා තින්නේ. කෙල්විස් එක්ක කරන ට්‍රැක් එකක්. Pink Cassette තමයි වීඩියෝ එක කරලා තින්නේ. මම තමයි ප්‍රොඩියුස් කරේ. ට්‍රැක් එක. ඉතින් මම බීට් එකේ බ්‍රේක් ඩවුන් එකක් පොඩි ගහන්න තමයි ආවේ. ඔයගොල්ලෝ සින්දුව අහලා නැත්නම් අහන්න. මම උඩින් ලින්ක් එක දාන්න. එයාගේ ඇල්බම් එකකුත් එනවා. වංකගිරිය. ඉතින් මේකෙත් මම ගොඩක් බීට්ස් කරලා තියෙනවා මේ ඇල්බම් එකෙත්. ඔයගොල්ලෝ ගිහිල්ලා අහන්න. එයා දා ඉස්සරහට මේ ට්‍රැක් එකත් අහන්න. Rolex BMW මම ලින්ක් එක දාන්නම්. යටින් උඩින් ලින්ක් එක දාන්න. ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න. අපි ඉතින් බ්‍රේක් ඩවුන් එකක් ගහමු බීට් එකේ. රයිට්. ඇතෙන් මචං ප්‍රොජෙක්ට් ෆයිල් එක ගෙනල්ලා තියෙන්නේ. අපි ඒකේ පොඩි බ්‍රේක් ඩවුන් එකක් ගමු. ඇත්තටම මම මේකේ මික්ස් මාස්ටර් මුකුත් කරලා නැහැ. බීට් එක විතරයි මම ගහලා තින්නේ. මික්ස් මාස්ටර් කරේ අකීවිෂ්. බීට් එක එහෙම් පිටින්ම තියෙනවා මම දාපු ප්‍රීසෙට්. මම ඇත්තටම මික්ස් එකක් අල්ලලාවත් නැහැ. නිකන් ඔහේ ගහපු ගමන් වගේ තියෙන්නේ. ඉතින් ඔක්කොම මේ බීට් එක මම ඒගොල්ලන්ට ඇව්වා. ඒගොල්ලන්ට ඇව්වට පස්සේ ඒගොල්ලෝ කරන වෙනස්කම් ටික කරලා මික්ස් මාස්ටර් කරලා කණියයි අකිවිෂු එකතු වෙලා හොඳ වැඩක් එළියට දාලා තිබ්බා. අපි මේකේ බ්‍රේක් ඩවුන් එකක් ගාමු. රයිට්. එතකොට මචං මම මේ මේන් මෙලඩි එක විතර ගත්තේ මෙන්න මේ දෙක. මේක දෙපැත්තට පෑන් කරලා තියෙන්නේ මචං. ඉන්සර්ට් 1 එකයි 2 එකයි මචං මේ දෙක පෑන් කරලා තියෙන්නේ. එතකොට මේකට තව half time එකක් එෆෙක්ට් එකක් විදිහට දාලා තියෙනවා පළවෙනි මේකට. එතකොට රෙට්‍රෝ කලර් එකෙන් පොඩි කලර් එකක් දීලා තියෙනවා. Secret Sauce Kylie Beats ගේ මේකෙන් lofi effect එක දීලා තියෙනවා. lofi effect එක දීලා තියෙනවා. ඊට පස්සේ reverb එකක් පොඩි දාලා තියෙනවා. EQ කට් එකක් දාලා තියෙනවා. මේකත් ඔටෝමේට් කරලා තියෙන්නේ. රයිට්. අපි මේන් මෙලඩි එක අහමු. half time එකට අඩු වෙයි දැන්. දැක්කා. රයිට්. එතකොට ඒක ඒ විදිහට තමයි මේන් මෙලඩි එක යන්නේ. එතකොට මේ හයි හැට් එක මෙතනින් නිකන් normal 2 එකක් දාලා තින්නේ මම. පොඩ්ඩයි. sorry. මේක. ඊට පස්සේ එතන පැටර්න් එක දාලා තිනවා ආයි මෙන්න මේ විදිහට. රයිට්. ඊට පස්සේ පොඩි ට්‍රෑෂ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ඊටෝ ඊට කට් කරලා පොඩ්ඩක් නිකන් අර ගැම්මක් එන්න වගේ සීන් එකේ ඉන්ට්‍රෝ එකට මෙන්න මෙහෙම එකක් දාලා තියෙනවා. effects එකක් තියෙනවා. ඔය විදිහට තමයි ඉන්ට්‍රෝ එක ගියේ. ඊට පස්සේ first verse එක. ඒකට මම දාලා තියෙනවා ස්නේහා එකක්. තාම කික් එක පටන් ගත්තේ නෑ. මික්ස් ලෙවල් එක පොඩ්ඩක් එතන මේවා කරලා තියෙන පොඩි සීන් එකක් දාලා තියෙන්නේ. ඒකත් පෙන්වන්නද? දැන් තමයි කික් එක පටන් ගත්තේ. ඒකත් එක්ක පොඩි තව ස්නේහා එකක් මම දාලා තියෙනවා මෙතනින්. කො
දාලා තියෙනවා. රයිට් ඊට පස්සේ තව මම හිතන්නේ මේකට පෑඩ් එකක්. ඔව් Nexus එකෙන් පෑඩ් එකක් දාලා තියෙනවා. ඔය විදිහට මේක කට්ටක් ගහලා තියෙනවා මේ විදිහට. හරි ඊට පස්සේ හුක් එක වගේ පොඩි මෙතන බ්‍රිජ් එකක් ගහලා තියෙනවා පොඩි. මේ පාර්ට් එක. එතකොට මේක ගහලා තින්නේ West Coast Grammy කියන මේ ප්ලගින් එකෙන්. Z4 මේකට දාලා තියෙන ප්‍රීසෙට් තමයි මේවා. Plymouth EQ දෙකක් පාවිච්චි කරලා තියෙනවා. Reverb එකයි පොඩි compress පාරක් දාලා තියෙනවා. ඊට පස්සේ half time එක ගහලා තියෙනවා. එහෙම තමයි තියෙන්නේ පාර්ට් එක. ටොයිට් එක. ඉතින් කට් එකක් ගහලා තියෙනවා EQ කට් එකක්. fast dirt එකෙන් පොඩ්ඩක් එහෙම මෙහෙන් හදලා තියෙනවා. fast dirt එක මේ mix level එක පොඩ්ඩක් 75කට විතර අඩු කරලා compress කරලා තියෙනවා ඊට පස්සේ මෙතන ටික විතර යන්නේ ඔහොම. එක ගාම් බලමු. එකයි මචං මේ ෆයිල් එක මේ ප්‍රොජෙක්ට් එක මචං මම ගහලා තින්නේ 2020 12:29. එතකොට මේකට මම පැය 4යි විනාඩි 45ක් ස්පෙන්ඩ් කරලා තියෙනවා මේ ප්‍රොජෙක්ට් එකට. ප්ලගින් 39යි, channel 25යි, mix track 16යි. එහෙම තමයි තියෙන්නේ. ඔයගොල්ලන් දන්නේ නැත්නම් මේ බලන්න FL එකේ තමා වැඩ කරපු එතකොට මේකේ විස්තර තියෙන ඔක්කොම මෙතන. තමා කොච්චරක් මේ ප්‍රොජෙක්ට් එක කාලේ වැය කරලා තියෙනවද? එතකොට කවදාද මේ ප්‍රොජෙක්ට් එක මුලින් පටන් ගත්තේ අන්තිමට සේව් කරපු දවසේ ඉඳන් මෙතන පෙන්නනවා. ඒක යන විදිය දන්නේ නැත්නම් මම කියලා දෙන්නම්. මෙතන ඔප්ෂන්ස් වලට ගිහිල්ලා ෆයිල් සෙටින්ග්ස් ඊට පස්සේ මේ ෆයිල් සෙටින්ග්ස් වලට ආවම මෙතන තව ටැබ් එකක් තියෙනවා නේ ප්‍රොජෙක්ට් ඉන්ෆෝ කියන මේ ටැබ් එකේ තමයි මෙතන තියෙන්නේ මේ යට ඔක්කොම විස්තර ටික තියෙනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. එතකොට මේ Rolex BMW White කියන ට්‍රැක් එකක් ගිහිල්ලා ආන්න. මේක මගේ පාර්ට් එක තමයි මම ඔයගලන්ට දැන් පෙන්නුවේ. මේක ඊට පස්සේ කණියත් පොඩ්ඩක් මේක මේ වෙනස් විදියකට එයාගේ ටේස්ට් එකට එයා හදලා තිබ්බා. ඊට පස්සේ අකිවිෂි ඊට පස්සේ ආයි මික්ස් කරලා තිබ්බා. ඉතින් මේක ඇත්තනම් මම මික්ස් කරලා මොකුත් නැහැ. මම මේ ගහපු විදියටම තමයි මේක තියෙන්නේ. මම ගොඩක් කියලා මම හිතන්නේ මම දාපු එෆෙක්ට් පව ගලවලා යවුවේ. ඔයගොල්ලෝ ගිහිල්ලා ආන්න ට්‍රැක් එක. රයිට්. ඉතින් අද බැලුවේ මචං Rolex BMW එකේ ප්‍රොජෙක්ට් බ්‍රේක්ඩවුන් එකක් පොඩි. මම ඉස්සරහට තව මේ වගේ වීඩියෝ කරන්න හිතන් ඉන්නවා. එතකොට තව කණිය දාලා තිබ්බ මචං. කීෆත් එක්ක කරපු ට්‍රැක් එකක් සමාජ 2.0. ඒකෙත් ප්‍රොජෙක්ට් බ්‍රේක්ඩවුන් එකක් මම ගේන්න හිතන් ඉන්නවා ලබන සතියේ වගේ. සෙට්ලා ඉන්න channel එකත් එක්ක මේ මම දිගටම වීඩියෝ දාන්නම්. මේ වගේ මම බීට් එකක් කරපු ගමන් මම මේ වගේ ප්‍රොජෙක්ට් බ්‍රේක්ඩවුන් එකක් දාන්නම්. මගේ පැත්තෙන් වුණ වැඩ ටික මොනවද කියලා. රයිට් එළගිරි. එහෙනම් අපි සෙට් වෙමු. ජය